ගන්න පුළුවන් මේ තියෙන්නේ කවර් ආවරණය කරන ලද අඹ ප්‍රභේදය. මම වෙළඳපොලෙන් ගෙන ආපු චීනයේ ජනප්‍රියම අඹ ප්‍රභේදය වෙන කයිට, එහෙම නැත්නම් අපි කියනවා කෙයිට් කියලා කියන මැංගෝ විශේෂය, අඹ විශේෂය කපලා බලන්න හැදුවේ. මේක ඇත්තටම හොඳටම ඉදලා නැහැ. නමුත් අපි බලමු මේක කපලා මේකේ කොහොමද කියලා. මේක රස ඒ වගේ බලන්න තමයි මම සූදානම් වුණේ. මේක ඇත්තටම හොඳ ප්‍රණීත මිහිරි සුවඳක් තියෙනවා. ඉතින් එතකොට මට හිතුණ දෙයක් තමයි මේක ඇත්තටම රසත් ඒ වගේ වෙන්නේ නැති කියලා. දැන් මේකේ පැහැයත් ඔබට බලා ගන්න පුළුවන්. මේක මම ආවරණ බෑග් යොදා නොමැති අඹ ගෙඩියක්. ඉතින් ආවරණ බෑග් දැම්මොත් මේකේ පැහැය වෙනස් වෙනවා. දැන් පහුගිය දවස්වල මට වෙළඳපොළේදී හම්බුණා ටිකක් කහ පැහැයට උඩු ගෙඩියක්. ඒක ආවරණ බෑග් යොදපු එක. ඉතින් මේකේ ආවරණ බෑග් යොදලා නැහැ. නමුත් මේක බලන්න පුළුවන් ඉදෙනකොට මේකේ පැහැය රතු පැහැයට උඩු පැහැයක් වෙනවා. මේ අඹ ගෙඩිය වෙළඳපොලෙන් ගත්තේ. එතකොට සාමාන්‍ය මේකේ බර කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් තිබුණේ. මේක යුවාන් 27.6ක් වගේ මිලකට තමයි මම ගත්තේ. එතකොට ලංකාවේ මුදලින් ගත්ත බැලුවොත් 1190ක් වගේ මුදලක්, ආසන්න මුදලක්. ඉතින් ඒ වගේ මුදලකට තමයි මම මේ අඹ ගෙඩිය වෙළඳපොලෙන් ගත්තේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් බලනකොට අපේ වෙළඳපොලත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් ඉහළ මිලක් වෙනවා මෙහි අඹ ගෙඩියක්. ඉතින් අපි කපලා බලමු මේක මොන වගේද කියලා. අඹ පැහැයක් තියෙනවා. මම මේ හැන්දෙන් අරන් බලන්නේ. ඇත්තට මේකේ ඊටාම සුළු ප්‍රමාණයෙන් තමයි කෙන්දි එහෙම ගතියක් තියෙන්නේ. මම මේ රසත් බලන්න හැදුවේ පොඩි කෑල්ලක් අරගෙන. මම මේකේ රස බැලුවේ. නමුත් ඇත්තටම ලංකාවේ වෙරයිටි තරම්ම ප්‍රණීත රසයක් නැහැ. ඇත්තටම මේකේ හොඳ සුවඳක් තියෙනවා. නමුත් ඇත්තටම ලංකාවේ ප්‍රභේද තරම් මිහිරි රසයක් නැහැ. ඇත්තටම මීට වඩා රස අඹ ප්‍රභේද ලංකාවේ තියෙනවා ගොඩක් වෙලාවට. නමුත් මේක අපේ රටේ අඹ වර්ග ප්‍රචලිත වීමේ අඩුවක් තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මම මේක බැලුවේ ඒක නිසා. නමුත් ඇත්තටම රස බැලුවේ කොහොමද අපේ රටේ අඹවල රස සහ විදේශ රටවල් වල ප්‍රචලිත අඹ වර්ගවල රස කොහොමද කියන එක. ඉතින් මම හිතන්නේ ඔබට මම මේ වීඩියෝ ගෙනාවෙත් ඒ හේතුව නිසා. මොකද අපේ රටේ විවිධ අඹ ප්‍රභේද තියෙනවා. ඒ අඹ ප්‍රභේද වලින් අපි නිසි ප්‍රයෝජනයක් නොගන්න එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. ඒ වගේම තමයි අපේ නිෂ්පාදන වියදම යම් ප්‍රමාණයක් වෙනත් රටවල් වලට වැඩි. විශේෂයෙන් චීන, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් වලට වඩා වැඩි අපේ රටේ නිෂ්පාදන වියදම. ඒකත් එක්ක තමයි අපේ රටේ අඹ අපනයනය ගොඩාක් වෙලාවට සීමා වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් නම් අපිට අපේ රටේ අඹ මීට වැඩිය විදේශ වෙළඳපොළ සඳහා ඉදිරිපත් කරලා ලොකු විදේශ විනිමයක් උපයන්න පුළුවන්.
ඉතින් මේ සඳහා අපි ඇත්තටම ලොකු තාක්ෂණික මැදිහත් වීමක් අවශ්‍යයි. දැනට අපේ ලංකාවේ විදේශ වෙළඳපළ සඳහා ඉදිරිපත් කරන ප්‍රධානතම වර්ගය TJC අඹ. එහෙම නැත්නම් TEJC කියලා තියෙනවා. ඒ අඹ ප්‍රභේදය. ඉතින් ඒක ප්‍රණීත රසයෙන් යුක්තයි. නමුත් ඒක විදේශ වෙළඳපළ සඳහා ඉදිරිපත් කිරීමේදී අපේ රටේ නිපදවන අඹවල ගුණාත්මයේ යම් ගැටලු තියෙනවා. ඉතින් ඒ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න ගොඩාක් වෙලාවට අපේ ගොවි මහත්මීන් කරන්නේ විශාල ප්‍රමාණයක් වියදම් දරලා කෘමිනාශක පලිබෝධනාශක යොදනවා. ඉතින් ඒක ඇත්තටම එතකොට අපේ නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ යනවා. ඉතින් ඒකත් එක්ක අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් නියමිත තාක්ෂණය යොදාගෙන අපේ රටේ අඹ නිෂ්පාදනය කරන්න අපිට හොඳ විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ අඹ ලෝකය පුරා ව්‍යාප්ත කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මම මේ කෙටි වීඩියෝ එකෙන් ඔබට යම් දැනුවත් කිරීමක් කරේ මේ අඹ සම්බන්ධව. ඉතින් නැවතත් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.